buddies, welcome back to my YouTube channel. මාසෙකට විතර පස්සේ හෙට අපිට කැම්පස් පටන් ගන්නවා. ඒකින්ද අද පොඩිමට යන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉරිදා උදේම යන්නේ ඉඳ මම සෙනසුරාදා රෑ බඩු ඔක්කොම ටික ලෑස්ති කරගත්තා. මේ ඉරිදා දවසේ අපි උදේ 6ට විතර තමයි ගෙදරින් පිටත් වුණේ. අද ඉතින් බෝඩිමට ගියාම බෝඩිමේ තනියම ඉන්න වෙනවා කියලා මතක් වුණාම හරිම ඉතින් දුකයි. බෝඩින් හොස්ටල් ඉන්න කෙනෙක් නම් මේ වීඩියෝ එක බලලා ඔයාට ඒක හරියටම තේරෙනවා ඇති. අපේ රටේ මේ ඇතුළු දරුණු අපදාතත්වය නිසා අපේ රටේ වටිනා ජීවිත නැති වුණා. ඒ වගේම අපේ රටේ ධනය දේපල ගොඩනැගිලි ඉදිකිරීම විනාශ වුණා. මුලින්ම මේ අපේ රටේ ජීවිත අහිමි වූ අපේ ලාංකිකයින්ට නිවන් සුව පතන අතර අපේ රටේ අපදාතත්වය නිසා නායම් ගංගොතරට ලක්වන්ගේ දේපල විනාශ වුණා. ඒ දේපල විනාශ වුණ අපේම ජනතාවට ඉක්මනීම හිටපු විදියටම නැවත ගොඩනැගෙන්න, ඒ වගේම අපේ රටටත් නැවත ගොඩනැගෙන්න හැකියාව ලැබෙන්නේ මම ප්‍රාර්ථනා කරනවා. ලයිට් කන්නේ මම දකින්න ගමතුද තිබිලා තියෙනවා. අර කඩාගෙන ඉන්නේ කාදනේ. අර පේන්නේ ලයිට් කන්න විදිහ සනකොට ටිකලා තියෙනවා. මං හිතන් ආවනම් මට ගියප ගමක් වල කඩලා කාමරේ සම්පූර්ණයෙන්ම සුද්ධ කරන්න දෙයි කියලා. අනේ මට එහෙම වුණේ නෑ. අපේ පොඩි මෙන්ටරි හොඳයිනේ. ඒකෙන්ද ඇන්ටි මක්රුතලුත් කඩලා කාමරේ හොදලා ඔක්කොම ටික කරලා තිබුණේ. මට බඩු ටික වරගන්න විතරයි තිබුණේ. ඊට පස්සේ ඉතින් මම ඉස්සල්ලාම මේ විදිහට ඇඳස් කරගෙන මගේ කාමරේ පිළිවෙලට හොරගන්න පටන් ගත්තා. මාසයක් විතර ගෙදර ඉඳලා ආවට පස්සේ ඉතින් තනියම බොඩිමේ ඉන්න හරිම පාළුයි. ගෙදර කට්ටිය යනකොට හරිම දුකයි. අම්මත් තාත්තයි මම දාලා යනකොට කරන්න දෙයක් නැහැ නේ. තින් කරන්න බෑ.
ඔන්න ඔය විදියට මම මගේ කාමරේ බඩු ටික හොරගත්තා. එහෙනම් ඉතින් මම මගේ වීඩියෝ එක අතට මෙතනින් නවත්තන්න. තවත් අලුත් වීඩියෝ එකකින් ඔයාලත් එක්ක හම්බ වෙනකම් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. හැමෝටම good bye.